පුදනා දේශයට වැරවෙරදී නිතියෙන් පනගැහෙනා හදවතට සිය පනදී රකීමින් නොහැක්කක් නොමැති වග ලොවටම කියමින් පින්බඳීවි ජාතියට ලයෙහි හොවා රකිමින් මුරදෙව්වර සේනා සහසුවරිරු සේනා ඉවරැනෙතුමානා රටට සෙනෙහ පානා විශේෂ අවස්ථාවක් අපිට අපේ මිද්දනියේ ප්‍රදේශයේ අපේ ජනතාව විශේෂයෙන් අපේ මහත්මයා පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඉෂාර මහත්මයා, සාලික මහත්මයා, මහත්මයා, සුවන් මහත්මයා, දිශාන් සහ සිනේද සමීර මේ මහත්තුරු ටික කිලෝමීටර් 300කටත් වඩා වැඩි ප්‍රමාණයක් ගිවාන තමයි මේ අපි වෙනුවෙන් ඇවිල්ලා තියෙන අපේ මිනිස්සු වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන් මේ වෙලාවේ අපි අතරම අපහසුතාවයට පත් වෙලා හිටියේ අපේ විහාරස්ථානයේ හාමුදුරුවෝ කරුදේ කතා කරා ඒ විහාරස්ථානයේ තියෙන විශේෂයෙන් කලාකාර මුඛ ප්‍රශ්න තමයි අපිට තියෙන. මොකද අපි මෙහෙනම් උදාගෙන තමයි අනික් අයට අරගෙන ගියේ. පොදුවට මේ දැනට පදිංචි කරන්න බැරි මට්ටමක ඉන්න පිරිස් ගොඩාරියක් ඉන්නවා අපි ගාව. කියන්නේ යාළුවා රජයෙන් පදිංචි කරනකම් අපිට තාවකාලිකව තියාගෙන ඉන්නවා මේ ප්‍රදේශයේ. يعني අපි පන්සලෙම තියාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ලොකු උපකාරයක් අත්දැකීම. ඉතින් මේ උපකාරයට ප්‍රධානත්වය දැක්ගත්තේ අපේ කැපිටල් විදුසිරි හාමුදුරුවෝ උන්වහන්සේ මාත් එකට විශ්වවිද්‍යාලයක අධ්‍යාපන හාමුදුරුවෝ උන්වහන්සේගේ මේ සම්බන්ධතාවය මත තමයි ඊයේ හවස තමයි අපි කීවේ මේ අවස්ථාවක් තියෙනවා අපිට මේ බයින් ටිකක් අවශ්‍ය පුළුවන් නම් ගෙනත් දෙන්න කියලා. ඉතින් උන්වහන්සේ මේ අපේ මහතුරුත් එක්ක එකතු වෙලා මේ අවස්ථාවට මේ බයින් ටික ගෙනත් දුන්නා. ඉතින් අපේ ජනතාව වෙනුවෙන් අපේ හාමුදුරුවෝ වෙනුවෙන් සහ අපේ මේ සියලුම දෙනා වෙනුවෙන් හැමෝටම බොහොම ස්තුතියි. බොහොම පිං මේ කල්පවියට මේ විදිහට දායකත්වයේ සම්මානය මම කරන්නේ දැන් මෙයාලා විශාල ප්‍රමාණයක් මේ වෙනකොට මහන්සි වෙලා ඉන්නේ. මොකද මම හිතන්නේ තාමත් එකතු කරනවා නේද? තාමත් ඒ පරිමුඛ්‍ය එකතු කරනවා. මේ පිළිස තමයි මිද්දනිය ප්‍රදේශයේ මේ ඒ කටයුතු වලට යෙදෙන්නේ. සහ මේ මම හිතන්නේ විශාල මහන්සියක් ඒ පැත්තට කරදරයක් නැති හින්දා අපිට උදව් කරන්න විශාල දුරක් ගෙවාන අපි වෙනුවෙන් ආවේ. දැන් ආයෙත් යනවා. ඉතින් මෙයාලා විශාල පින්කමක් මේ කරේ. විශේෂයෙන් මම අපේ කැපිටල් බුදුසිරි හාමුදුරන්ට ඒ වගේම තමයි අපේ ධම්මසිරි හාමුදුරන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේ විශාල මෙහෙයක් කරනවා මේ ප්‍රදේශයේ. මම හිතන්නේ දැන් අපි ආරමයක් හදාන්නේ දැන් මේ දවස්වල ආරමයක් හදාගන්න යන්නේ නේද? ඔව්. විශාල ඉඩමක් එහෙම අරගෙන ඒකත් මේගොල්ලෝගෙන් තමයි ඒ ක්‍රියාකාරීත්වය මම හිතන්නේ මේ තරුණ ප්‍රජාවගේ. ඉතින් අපේ ජනතාව වෙනුවෙන් අපි දැන් අසරණ වෙලා ඉන්න වෙලාවේ අපි අධිකව අසරණ වෙලා ඉන්නේ. වතුර ලොකු අපහසුතාවයක් තියෙනවා. වතුර නැති එක පානීය ජලය නැහැ. මොකද බටකඩන් ගිහිල්ලා නාය ගිහින් විශාල ප්‍රමාණයක් දැනට මම හිතන්නේ ගම් 7කට 8කට වඩා ප්‍රමාණයක් ඇත්තෙම නැහැ. ගම් නැහැ මේ ප්‍රදේශේ. පුදනා දේශයට වැරවෙරදී නිතියෙන් පනගැහෙනා හදවතට සිය පනදී රකීමින් නොහැක්කක් නොමැති වග ලොවටම කියමින් පින්බඳීවි ජාතියට ලයෙහි හොවා රකිමින් මුරදෙව්වර සේනා සහසුවරිරු සේනා පුදනා දේශයට වැරවෙරදී නිතියෙන් පනගැහෙනා හදවතට සිය පනදී රකී